හෙලෝ ඔන්න ගොඩක් කාලෙකින් මම vlog එකක් අරන් ආවා. එක්සෑම් ක්ලිනිකල් මේ හැම දෙයක්ම එක ගොඩක් බිසි වෙලා හිටියේ. ඉතින් මට ගේන්න බැරි වුණා වීඩියෝ එකක්. ඉතින් මේක නම් මගේ කැම්පස් ලයිෆ් එකේ මට කවදාවත් අමතක වෙන්නේ නැති, අමතක කරන්නත් බැරි හරිම ආදරණීය ගමනක්. අපි මුලින්ම දළදා මාලිගාවෙන් ආශිර්වාද අරගෙන තමයි මේ ගමන පටන් ගත්තේ. මං තාම කිව්වේ නැහැ අපි යන්නේ කොහෙද කියලා. හැබැයි මං හිතනවා දැන් ඔයාලා දන්නවා අපි මේ කොහෙද යන්නේ කියලා. කමන්නේ මං එක පස්සේ කියන්නම්කෝ. ඉතින් මේ ගමන පිටත් වුණු දවසේ රාත්‍රිය හරිම සුන්දරයි. ගිනි මැලයක් වටේට අත්වැල් බැඳගෙන අපි එක පොකුරට එකම පවුලක් විදිහට හරි ලස්සනට සිං කරා, ඩාන්ස් කරා. මේ අපේ ෆැකල්ටි ඩිපාර්ට්මන්ට් තුනේම යාළුවෝ හැමෝම මෙතන ඉන්නවා. ඉතින් ඒ මොහොත හරිම අපූර්වට අපි වින්දා. ඒත් එක්කම අපිට රසම රස චමරියක රස බලන්නත් හම්බුණා. ඉතින් අපි හැමෝම පිළිගත්ත දෙයක් තමයි විවාදයක් නැහැ. මේක තමා 15ට ආйти ලස්සනම රාත්‍රිය කියලා. ඔන්න දැන් තමයි ගමන පටන් ගන්නෙ. ඉතින් අපිත් ගියා එකම පවුලක් විදිහට හුලං කන්දෙන් ආදරය අරන් ආදරණීය හන්තානට. අපි මුලින්ම ගියේ එදිරිවීර සරච්චන්ද්‍ර එලිමහන් රංගපේටයට. එතනත් හරිම ආදරණීය මොහොතක් ගත කරලා අපි කැම්පස් එකට ඇවිදගෙන ගියා. ඉතින් කවුරුත් දන්න කාරණාවක් නේ පේරාදෙණිය කැම්පස් එක කියන හරිම ලස්සනයි කියලා. මම මගේ කලින් vlog එකකුත් ගෙනාවා මගේ මෙහි යාළුවෝ කට්ටියක් එක්ක මෙහි ඇවිදපු. ඉතින් බැලුවේ නැත්නම් ගිහින් බලන්න හොඳේ. අපි ගියේ උදෙන්මනේ. ඉතින් පරිසරය හරිම ලස්සනට තිබ්බා. කහ පාටට මල් වැටිච්ච පාරවල් දිගේ අපි හරිම සතුටින් තමයි ඇවිදගෙන ගියේ. මුලදෙම මහන්සිය කියන එක ලොකුවට දැනුනේ නැහැ. අත්වැල් බැඳගෙන අපි හරි ආදරෙන් තමයි මේ ගමනට එකතු වුනේ. බලන්නකෝ මට යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඉතින් අපි මේ අත්වැල් බැඳගෙන යන්න පටන් ගත්ත මේ ආදරණීය ගමන ටික දුරක් යද්දී අපිට මහන්සිය දැනෙන්න ගත්තා. කඳ නගින්න අමාරු වුණා. හැබැයි විශ්වාස කරන්න මහන්සිය දැනෙද්දී යාළුවෝ රොත්තක්ම ඇවිල්ලා අතින් අල්ලගෙන දුවනවා ගමන ඉවර වෙනකම්ම. ගමන ඉවර වෙනකම්ම එක්කගෙන යනවා. හැමෝම වෙනුවෙන්ම හැමෝම පෙනී ඉන්නවා. මහන්සිය දැනුනම චුට්ටක් ඉඳගෙන යාළුවොත් එක්ක කයියක් දාලා මේ පරිසරයේ රස වින්දාම මහන්සිය කියන එක කොහෙට යනවද කියලා හිතා ගන්න බෑ. මෙහෙම ඇවිදගෙන යද්දී ඈත ඉඳන් බලද්දී ලොකු කන්දක් පේනවා. එතකොට අපිට මොකද හිතෙන්නේ? අම්මෝ මේ කන්ද හරිම උසයි කොහොමද නගින්නේ කියලා. හැබැයි ඒ කන්ද නැගලා ඉවර වෙනකනොත් මහන්සියක් දැනුන්නේ නැහැ. රස කතා ගොඩක් මැද්දේ මේ පරිසරය හරිම ලස්සනට විඳිමින් යන හින්දා. ඉතින් කන්ද මුදුනටම නැගලා ඔන්න ඔහොමයි අපේ ගමනාන්තය සනිටුහන් කරේ.